Hello friends, welcome back to my YouTube channel. අද vlog එක පටන් ගන්න කලින්ම මුලින්ම කියන්න ඕනේ මට ටිකක් අසනීපයි. ඒ නිසා voice එක නම් ටිකක් අවුල් ඇති. ඒත් ඉතින් අද vlog එකකින් මම අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ ගොඩක් busy දවසක් ගෙවුණු විදිය. අද දවසෙම මට තියෙනවා lectures. ඉතින් උදේම කැන්ටින් එකෙන් කාලා පළවෙනි lecture එකට ආවා. 8 ඉඳලා 12 වෙනකම් පැය 4ක් එක දිගට උගනන lecture එකක් තමයි තියෙන්නේ. ඉතින් 8ට කියලා කිව්වට 8:30 විතර වෙනකම්ම ළමයි එනවා. උදේම නැගිටින්න ටිකක් කම්මැලිනේ අපි සෙම් එක පටන් ගද්දී. ෆ්‍රී එකේ හිටියට සෙම් එක ඉවර වෙන ලඟ වෙද්දී නම් මාරම busy. Individual presentation, group presentation, field visit, tutorial උත්තර ලියන්න, assignments සෑහෙන්න කොට ගහනවා. අනේ උදේ ගමනට හතරක් එක දිගට ඉගෙන ගන්න එක බෝරින් වුණත් ලෙක්චර් එක අතරමැද බ්‍රේක්ස් දෙන නිසා බෝරින් කිව්වට ඉතින් බෝරින් එක නැහැ. ඒක තමයි පුරන්නේ. බල්ලා ගන්නවා පොරි කිරායි. ඇත්තටම සාමාන්‍යයෙන් අපි ලෙක්චර්ස් යන්නේ මෙන්න මේ නිසා. අපේ යාළුවා අපේ සයින් ෂීට් එක ඇත්තටම අපි ලෙක්චර්ස් යන්නේ මෙන්න මේක සයින් කරන්න ඕන නිසා. මොකද ලෙක්චර්ස්ලා ඇටෙන්ඩන්ස් නැත්තම් පොඩ්ඩක් බරබරේ දානවා එක්සෑම් ලියන්න දෙන්නේ නැහැ කියලා. ලෙක්චර්ස් ඉවර වෙලා 12ට සුමංගලෙන් පහළට බහලා එනකොට මම දැක්කා ග්‍රැජුවේෂන් වෙච්ච ස්ටුඩන්ට්ස්ලා වගේ ෆොටෝස් ගන්නවා. මම ඒක වීඩියෝ එකක් ගත්තා. මොකද මේ ඒක ඔයාලට මොටිවේෂන් එකක් වෙන්න පුළුවන් නේ. මොකද හැම මාසෙම මේ විදිහට කෝට් එක දාගෙන ඒ විදිහට ෆොටෝස් ගන්න ග්‍රැජුවේෂන් වෙලා ඒ නිසා මම මේකෙන් වීඩියෝ එකක් ගන්න හිතුවා. ඉතින් මම දන්නේ නැහැ මේක ඩිප්ලෝමා එකක්. මම හිතන්නේ මේක ඩිප්ලෝමා එකක්. මම දන්නේ නැහැ ඇත්තට මොකද්ද මේ ඩිප්ලෝමා එක කියලා. හැබැයි ටික දවසක් ගියාට පස්සේ මම පොඩ්ඩක් හොයලා බැලුවට පස්සේ දැනගත්තා මේක මේ මෙඩිකල් ෆැකල්ටි ස්ටුඩන්ට්ස්ලාගේ ග්‍රැජුවේෂන් එකක් කියලා. ඔයාලා බලනවා ඇති ඇයි මගේ ඇඳුම වෙනස් කියලා. මම ඒක ඉස්සරහට කියන්නම්කෝ. දිනේසි කැමරා ගෙනල්ලා තිබුණා. අපි එක කකා ඉන්නකොට මම කලින් කිව්ව මෙඩිකල් ෆැකල්ටි ස්ටුඩන්ට්ස්ලා ග්‍රැජුවේෂන් එක ගැන අනේකේ ස්ටුඩන්ට් කෙනෙක් ෆොටෝ ගහ හිටියා. ඒ වගේම තමයි මම හිතන්නේ පාසල් සිසුන් වෙන්නේ නැති පොඩි ළමයි වගේ කැම්පස් එක බලන්න ඇවිල්ලා හිටියා. ඉතින් මම මේ දෙකේ වීඩියෝ ක්ලිප් දෙකක් ගත්තා. ඔයගොල්ලන්ට පෙන්නන්න මොකද ඒක ඔයාලට මොටිවේෂන් එකක් වෙයි කියලා මම හිතපු නිසා. මගේ හැම වීඩියෝ එකකින්ම මොකක් හරි මොටිවේෂන් වෙන දෙයක් එහෙම නැත්නම් හොඳ දෙයක් ඔයාලට ගේනවා. පුළුවන් තරම් අපි වීඩියෝ එකක් බලනවා නම් එකෙන් ගන්න පුළුවන් හොඳ දෙයක් හොයලා ගන්න. අපි මේ වීඩියෝ එක බලන්න ඩේටා කපාගෙන අපේ කාලේ නාස්ති කරගෙන. ඉතින් අපි අපේ ජීවිතේ හොඳක් ගත්තේ නැත්නම් නිකරුනේ වීඩියෝ එක බලපු එකේ තේරුම නැති වෙනවා. ඊළඟට ඉංග්‍රීසි ලෙක්චර් එක ටයිම් එකේ තිබුණ අපට ඇසස්මන්ට් එකක්. ඒකේ තිබුණ ඉන්ටර්විව් එකක්. ඇඳුම් මාරු කරන්න ඕන හේතුව ඔන්නෝක තමයි. හැබැයි කොච්චර ස්ට්‍රෙස් වුණත් කැමරා ඔන් කරපු ගමන් අපේ වැඩේ hina වෙන එක තමයි. ඉන්ටර්විව් එකට යනකොට අපේ විස්තර ඉන්ක්ලූඩ් කරලා CV එකකුයි කවර් ලෙටර් එකකුයි දාලා ෆයිල් එක කරා යන්න ඕනේ. CV එකට අනුව තමයි ගොඩක් වෙලාවට අපේ ඉන්ටර්විව් එකේදී ප්‍රශ්න අහන්නේ. ඉතින් ඕනෑම ඉන්ටර්විව් එකකදී අහන පළවෙනි ප්‍රශ්නේ තමයි තමන් ගැන විස්තර කරන්න කියන එක. ඉතින් self introduction එකක් වාරෙම තමන් කරන්න ඕනේ. ඉතින් ඒවට සාර්ථකව අපිට උත්තර දෙන්න පුළුවන් නම් අපේ ඉන්ටර්විව් එක ලේසියෙන් කොට දා ගන්න පුළුවන්. ඉන්ටර්විව් එක ඉවර වෙලා මම ආයෙ දුවන් ආවා සුමංගලයට. තව ලෙක්චර් එකක් තියෙනවා අපිට. සමහර දවස්වලට නම් දවස පුරාම ලෙක්චර්ස් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ටියුටෝරියල් වලට උත්තර ලියන්න ඕන, ටියුටෝරියල් ක්ලාස් තියෙනවා.
ඒ ප්‍රශ්න වලට උත්තර ලියන සෑහෙන වැඩ කොටසක් තියෙනවා. කැම්පස් ජීවිතේ සුන්දරයි වගේම තමයි ඇකඩමික් වලත් ගොඩක් තියෙනවා. ඒ ලෙක්චර් එකත් ඉවරනාට පස්සේ ඊළඟට තිබුණේ අපේ ටියුටෝරියල් ක්ලාස් එකක්. සාමාන්‍යයෙන් අපිට ටියුටෝරියල් ක්ලාස් එකක් පැයක් විතර වගේ කරනවා. ටියුටෝරියල් ක්ලාස් දාලා ප්‍රශ්න වලට උත්තර ලියද්දී මාරම සපෝට් එකක් දෙනවා එක්සෑම් එකට. ලෙක්චර් එකේදී ගන්නපු ලෙසන් එකට අදාළව ලෙක්චර් ප්‍රශ්න දෙනවා. ඒව තමයි ටියුටෝරියල් ක්ලාස් එකේදී කරන්නේ. එක්සෑම් එකට සෑහෙන්න වටිනවා එහෙම ගන්නද්දී. ලෙක්චර්ස් ඉවර වෙලා අපි හොස්ටල් එකට ගිහිල්ලා ආයෙ ජයටයි මටයි යන්න ඕන ටවුන් එකට. මොකද අපිට කෑම එකක් හම්බෙන්නේ නැතුව අපි මදුගෙන් එයාගේ ඉතින් දැන් අපිට බත් එකක් ගෙනක ඔයා දැන් හොස්ටල් එකේ ඉන්නේ. අපි දෙන්න ගියා ටවුන් එකට යන්න තැනට කෑම එක ගන්න. ඉතින් බායි ගියා ලතාවට එනවා ලතාවට ආර බණින්න යන වෙලාව අපිට මේ බඩගින් ඉන්නවද අපගේ රාජ භෝජනය ඉතින් ඔයාගේ ලුක් එක මාරු ඈ නයිස් ලුක් තව ඔය කන්න මොන තියෙනවද දෙන්න අපිට ඔක්කොම හොදලා කාපන් හොදන්නේ මේ හොදන්න ඕන දැන් පාවෙන ගමන් අම්මා ඉන්නේ දැන් යන්කෝ අපේකට දෙක කන්න බොන જાති ඔක්කොම ඉවරද හරි වා මේ කියන්නේ අක්කයි අපේ දිවි බෝතේ කාටද තියනවද යනවද ඈ කමන්නේ ස්පෙෂල් ඕනේ අපිට. ආලු ඩෙවල් එකක් දමනවද? ඔය තියෙන්නේ ඕනවට. පරිප්පු තෙරේ දාලා බැදලා. කඩලා පරිප්පුද? හතු මං කන්නේ මිස් සෞම්‍යයට හතු ටික ඔක්කොම. සෞම්‍යයට බත් කන්න දෙන්නේ නැහැ. ඔය විදියට සෑහෙන වෙලාවක් අපි තුන්දෙනා කියව හිටියා. ඉතින් සද්දේක විතර දේවල් අපිට කතා කරන්න තිබ්බනේ. මොකද අපි තුන්දෙනා එකට හම්බුනේ මේ කාලෙකින්. කියවන්න ගත්තාම අපිට කාලය යනවා දැනෙන්නේවත් නැහැ. කැම්පස් ආවම එක එක ප්‍රදේශ වලින් අලුත් යාළුවෝ හම්බ වෙනවා.
මෙහෙම මේ ගත කරන හැම මොහොතක්ම හැම මතකයක්ම හරිම සුන්දරයි. ඉතින් මේ සුන්දර කාලයත් විඳින්න හොඳට පාඩම් කරලා මහන්සි වෙලා ඔයාලත් කැම්පස් එන්න. අනික යමම් පොල්ලි ගොනු බෙල්ල නොවේ තරගෙට. ඔරේ වරෙන් දන්නේ නෙමෙයි ඔබට කියන්න පොල්ලි ගොනු වරෙන් කියලා ඉක්මනට යන්න. ජයේ මමයි බඩගිනි වෙලා හිටිය හුඟක්. ඒ නිසා මදුවගේ බත් එක්ක ගෙනාපු ගම ඉක්මනට කෑවා. අද vlog එක හොඳයිද නරකයිද පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ හැම කමෙන්ට් එකක්ම මම අනිවාර්යෙන් කියවනවා සහ රිප්ලයි කරනවා. ඔයාලගේ කමෙන්ට් වලින් තමයි මම මොටිවේෂන් එකක් අරන් තව vlog එකක් අරන් එන්නේ. ඉතින් ඔයාලට කැම්පස් එක ගැන හරි සබ්ජෙක්ට් ගැන හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම දන්නේ නැත්තම් මං කාගෙන් හරි අහලා හරි මම අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි කරනවා. ඉතින් අද වීඩියෝ එක මම එන්ඩ් කරනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඉහෙන් එන්න. උදසරණයි සතුටින් පරිස්සමින් ඉන්න.